මෙම වීඩියෝව ග්‍රාෆියම් ඇගමෙම්නොන් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ටේල්ජේ හෙවත් පෙඳති සමනලයා ගැනයි. මෙම සමනලුන් ඇනොන්නේසියා කුලේ ශාක ආශ්‍රය කරගෙන තම ජීවන චක්‍රය සකස් කරගෙන තිබෙනු. මෙම සමනලුන්ගේ සත්කාරක ශාකයන් ලෙස ඇනොන්නේසියා කුලේට අයත් කටුවනෝදා ශාකයත් සපු ශාකයත් රත්මල් ශාකයත් හඳුන්වන්න පුළුවන්. පෙඳති සමනලයාගේ බිත්තර ලා කාපැහැයෙන් යුක්තයි. පෙඳති සමනලයා ඇනොන්නේසියා කුලේ ශාකයන්ගේ ලපටි ශාකපත්‍රවල යට පැත්තේ බිත්තර දැමීම සිදු කරනු. මෙම බිත්තර අභිජනනයෙන් කීටයකු බිහිවීමට දින 3ක පමණ කාලයක් ගත වෙනවා. කීටයා මුලින්ම ආහාරයට ගන්නේ තමාගේම බිත්තර කටුවයි. මෙලෙස කීටයා තම පරිභෝජන ක්‍රියාවලිය ආරම්භ කරනවා. කීටයා පරිභෝජන අවධි කිහිපයක් පසු කරනවා. කීටයා මෙලෙස පරිභෝජන අවධි 5ක් පසු කර පිලවා අදියරට පැමිණෙනවා. මේ සඳහා දින 12ත් 13ත් පමණ කාලයක් ගත වෙනවා. කීටයත් තෙවන අදියරයේදී වඩාත් ක්‍රියාශීලීව ආහාර ගැනීම සිදු කරනු. හතරවන අදියරයේදී කීටයා තමා වටා වූ ආවරණය කෝෂය ඉවත් කර ගැනීම සිදු කරනු. කීටයා මෙලෙස පරිභෝජන අවධි 5ක් පසු කර පිලවා අවධියට පැමිණෙනවා. මේ සඳහා දින 15ත් 16ත් පමණ කාලයක් ගත වෙනවා. පිලවා අවධිය අවසන් කිරීමට දින 12ත් 13ත් පමණ කාලයක් ගත වෙනවා. පිලවා අවධිය අවසන් කළ පසුව සුහුඹුල් සමනලයකු බිහි වෙනවා. මෙලෙස බිත්තර අවධියේ සිට සුහුඹුල් සමනලයකු බිහිවීම දක්වා වූ කාලය ඉතාමත්ම කෙටි මාසයක පමණ කාලයක් වෙනවා. පෙඳති සමනලයා සාමාන්‍යයෙන් ඉහළට පියාසර කළත් තම වර්ගයා බෝ කර ගැනීම සහ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සත්කාරක ශාකයන් සොයාගෙන පහළට පියාසර කිරීම සිදු කරනවා. මෙම සමනලුන් ගඳපාන, රත්මල්, මුස්සැන්ද, පොයින්සෙටියා යනාදී ශාකයන්ගේ මල්වල
මල් පැණි උරාබීමට වැඩි කැමැත්තක් දක්වනවා. ග්‍රාෆියම් ඇගමෙම්නොන් හෙවත් පෙඳති සමනලයාගේ ව්‍යාප්තිය සලකා බැලීමේදී නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලට සහ ඕස්ට්‍රේලියාවට ආවේනික වූ භූගෝලීය වර්ග කිහිපයක් දැනට හඳුනාගෙන තිබෙනවා.